මීදුම් වලාවන් අතරින් ඇවිද යන ගමන කොච්චර සුන්දරයිද මේ බලන්න. මේව නම් ඇත්තටම සබාදහමේ අපූර්ව මායාවක්. අව්වයි වැස්සයි මීදුමයි හැමදේම එක දවසක එක මොහොතක විඳින්න කැමතිද? එහෙනම් බලන්න මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන ඩයගම බස් ස්ටෑන්ඩ් එක. ඩයගම් බස් ස්ටෑන්ඩ් එකෙන් මෙන්න මේ උඩ පාර තමයි අපි ට්‍රේල් එක පටන් ගන්න යන්න ඕන. මෙතන ගහලා තියෙනවා පොලිස් ස්ථානයේ ඩයගම කියලා. මේ තියෙන ප්‍රෙකෝඩ් ට්‍රේල් එකේ ස්ටේජ් 10 එකේ ගමන් මාර්ග විස්තරේ. ඉතින් අපි ට්‍රේල් එක පටන් ගන්න ස්ථානයේ මෙන්න මේ සයින් පෝස්ට් එක තියෙනවා. ඉතින් මෙතනින් අපිට යන්න තියෙන මාර්ගය පැහැදිලිවම දක්වලා තියෙනවා කොහොමද අපි යන්න ඕනේ කියලා. ඒ වගේම හෝටන් ප්ලේන්ස් වල තියෙන තොටුපොළ කන්ද, ඊට පස්සේ කිරිගල් පොත්ත, හෝටන් ප්ලේන්ස්, ඒ විස්තර ටික ඔක්කොම තියෙනවා. ඉතින් ස්ටේජ් 9 10 තියෙනවා මෙතන දෙකම. ඉතින් අපි අද යන්නේ 10 එක ඩයගම සිට හෝටන් ප්ලේස් කියන එක. ඉතින් ඒක යන්නේ කොහොමද, මොන වගේ ගමන් මාර්ගයක් හරහාද වැටලා තියෙන කියලා මම ඔයාලට විස්තර සහිතව ඉස්සරහදී කියන්නම්. ඉතින් මෙන්න මේක තමයි අපේ ගමන් මාර්ගය. මේ තමයි ඩයගම සිංහල විද්‍යාලය. ඉතින් ඔයාලා ට්‍රේල් එක ආරම්භ කළා මීටර් 50ක් 100ක් වගේ එද්දි මෙන්න මේ පාසල හම්බ වෙනවා. ඉතින් ඒක ට්‍රේල් එකේ මුලින්ම තමයි තියෙන්නේ. ඉතින් ට්‍රේල් එක පටන් ගත්ත ගමන් මෙන්න මේ වගේ පාර 3කට බෙදෙනවා. මෙතනින් කෙලින්ම ගෑම් පස්සට ස්ටේට් එක උඩට යන්න පුළුවන්. මේ පැත්තේ ඉස්කෝලේ සයිඩ් එක. මේ පැත්ත තමයි අපිට ට්‍රේල් එක යන්න තියෙන සයිඩ් එක. ඒ නිසා ඔයාලා වම් පැත්තේ පාරෙන් තමයි ට්‍රේල් එක යන්න ඕනේ. ඔන්න අපිට තවත් හම්බ වෙන සයින් පෝස්ට් එකක් හම්බ වෙනවා. මේක තමයි තේපෝච්චිය. ඉතින් මේ ප්‍රෙකෝඩ් ට්‍රේල් එකේ ස්ටේජ් 10 එකේ මේක ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් මේක ලස්සනට හදලා තියෙනවා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් දැන් අග්‍රෝය අපි ක්‍රොස් කරලා යනවා. ඉතින් මේ ගලා යන්නේ අග්‍රෝය. ඉතින් තව උඩට ගියන් පස්සේ අග්‍රෝයේ මුල්දිය උල්පත් අපිට බලා ගන්න පුළුවන්. ඔයා මේ ට්‍රේල් එක හරියට කරනවා කියන වට තියෙන එක සයින් පෝස්ට් එක තමයි මේ අග්‍රෝය. මේ අග්‍රෝයේ කොටසක් තමයි ගමන් කරන්නේ. ඉතින් අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ මෙන්න මේ සයින් පෝස්ට් එක. මේක ගහලා තිනවා අග්‍රපතන ප්ලාන්ටේෂන් PLC කියලා. අපි දැන් කිලෝමීටර් 4.5ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඉතින් මේ ට්‍රේල් එක 5.9ක් කිලෝමීටර යන්න තියෙනවා. එලිවේෂන් එක 1400ක් මීටර උස ඉඳලා මං කිව්වා 2400ක් 2125ක් 2125ක් දක්වා ඉහළට අපිට ගමන් කරන්න තියෙනවා. තාම අපි එච්චර ලොකුවට කන්ද නැග්ගේ නැහැ. තාම අපිට බොහොම තැන්න වගේ තියෙන්නේ. ඉතින් යන්න අපහසු නැහැ. එකම දේ තියෙන ඉතින් මේ තේ වතු මැදින් යන්න තියෙන නිසා පාර බොහොම පැහැදිලි නිසා ඉතින් ඇත්තටම අපිට හරිම පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ සයින් පෝස්ට් මේ ට්‍රේල් එකේ බොහොම සුලභ දෙයක්. හැබැයි මේ ට්‍රේල් එකේ එච්චර එහෙම සයින් පෝස්ට් නැහැ. මොකද මේක ඉතාමත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් ට්‍රේල් එකක්. සමහරක් ඒවා ගොඩක් අපිට මේ කැලෑවෙන් යනකොට මෙන්න මේ වගේ සයින් පෝස්ට් හොයාගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් මේක එච්චර ලොකුවට සයින් පෝස්ට් නැහැ. මොකද මේක තේවතු මැදින් මාර්ගය පැහැදිලිවම වැටලා තියෙන නිසා අපිට හොයාගන්න ලේසි. මේ තියෙන ඩයගම ඊස්ට් ස්ටේට් එකේ ෆස්ට් ඩිවිෂන් එක. මැනේජර්ස් බංගලෝ එක තමයි ඔය තියෙන්නේ.
එතකොට අපි දැන් ඩයගම වෙස්ට් ඉඳලා ඩයගම ඊස්ට් වලට තමයි ආවේ. ඉතින් අර පැත්තෙන් ඔයාට ටී ෆැක්ටරි එක පේනවා ඊස්ට් එකේ. වෙස්ට් එකේ ටී ෆැක්ටරි එක මම ඔයාට කලින් පෙන්නුවා. ඉතින් මෙතන ඔයාලට හොඳ සයින් පෝස්ට් එකක් මෙතන ගහේ ගහලා තියෙනවා මෙන්න මේ පැත්තට තමයි යන්න ඕන කියලා. ඉතින් ඊස්ට් එකයි වෙස්ට් එකයි අපිට එකම තැනකදීම බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඔයාට මේ කැමරා කාචයෙන් නම් එච්චර පැහැදිලිව පේන එකක් නෑ. හැබැයි අපිට හරිම ලස්සනට බලා ගන්න පුළුවන් මේ ඉන්න බාර තියෙන ආකාරය. හරිම ලස්සනයි. අපි සෑහෙන දුරක් ආවා. දැන් කිලෝමීටර් 4මාරකට ප්‍රමාණාසන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. අපිට තව කෙලින්ම කිලෝමීටර් 10ක් යන්න තියෙනවා. ඔක්කොම 14.9ක් කියලා තමයි මම කිව්වේ. ඉතින් අපි මෙතන නැවතිලා තේ එකක් බීලා තමයි යන්නේ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපිට යාළුවෝ ටිකක් හම්බුණා. නේම් Mugundan. Savisan. Justin Yuan. R. Shabishan. School? Go. East to school. East to grade? 6. 6. All 6? 5. All are 6? Okay, good. Now cricket play? Okay. Bye. See you. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ෆස්ට් ඩිවිෂන් එකෙන් සෙකන්ඩ් ඩිවිෂන් එකට ඇවිල්ලා තියෙනවා. තර්ඩ් ඩිවිෂන් එකට අපි ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට තර්ඩ් ඩිවිෂන් එකට තමයි දැන් එන්ටර් වෙන්නේ. ඉතින් මේ සයින් පෝස්ට් එක තෝරා වැදගත් වෙයි. මෙතන ලස්සන තේවත්තක් තියෙනවා. හරිම ලස්සන. හරිම සරුවට වැඩිච්ච. ඉතින් මෙන්න මෙතනින් ඇවිල්ලා තුම්මන් හන්දියකට බෙදෙනවා. ඒතර ආවේ මෙන්න මේ පාරෙන්. ඒතර වම් පැත්තට හැරෙන්නේ නැතුව මේ සයින් පෝස්ට් එක තියෙන දකුණු පැත්තෙන් තමයි යන්න ඕනේ. මෙන්න මෙතන ගලෙත් සයින් පෝස්ට් එකක් තියෙනවා. ඒකෙන් ඔයාට පාර පෙන්නනවා. ඉතින් මේ පැත්තට තමයි යන්න ඕන. හරිම ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන බලන්න තේවත්ත. ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි කිලෝමීටර් 6.4කට වගේ කිට්ටු වෙන ආසන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. අපි 14.9 සම්පූර්ණ දුරෙන් තාම ඇවිල්ලා තියෙන 6.4යි කිලෝමීටර් 7ක්වත් නැහැ. ඉතින් අපි තාම භාගයක්වත් ඇවිල්ලා නැහැ. දැන් අපි 236 එලෙවේෂන් එකට ඇවිල්ලා තිනවා. අපි ඇත්තටම 700ක් දක්වා යන්න ඕන. තාම අපි ඇවිල්ලා තියෙන 236ක් වගේ. මේ ගමනේ භාගයක් වෙනකම්ම තියෙන්නේ 300ට වඩා අඩු එලෙවේෂන් එකක්. නැග්මක් අන්තිම පොඩි ප්‍රමාණය අන්තිම කාලක වගේ දුරේ තමයි අපිට 300ක වගේ ආනතියකින් ඉහළ නැග්මක් කරා යන්න තියෙන්නේ. ඉතින් දැන් අපි ආසන්නව භාගයකට ආසන්න දුරකට වගේ ඇවිල්ලා තියෙනවා. තාම ඒවට කම්ප්ලීට් කරලා නැහැ. Pecao Trail Stage 10 අපි මේ යන්නේ Travel Mania page එකේ admin වෙන කසුන් අයියා organize කරපු event එකක් එක්ක. ඉතින් ඔයාලා travelling කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Travel Mania page එක ගැන නොදැන ඉන්න විදියක් නැහැ. මොකද සෑහෙන followers ප්‍රමාණයක් ඉන්න, සෑහෙන අයට support කරන, සෑහෙන අයගේ post videos හැම එකම එයාලගේ page එකේ share කරලා ලොකු support එකක් දෙන කෙනෙක් තමයි Travel Mania page එක කියන්නේ. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කසුන් අයියා. ඉතින් කසුන් අයියා තමයි Travel Mania page එකේ admin. ඉතින් අද අපි එයාත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් කසුන් අයියා ඔව්. ඉතින් කියන්න මොනවා හරි. ඉතින් අපි ආවා Pecao Trail Stage 10. හරි. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි අයියත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි අවුරුදු උත්සවයට ආවා. ඒකත් ඇත්තටම පර්ෆෙක්ට් තිබ්බා. ඉතින් ඊට පස්සේ තමයි මට මාර විදියට ඉන්ට්‍රස්ට් වුණා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ සම්බන්ධ වෙන්නේ. අයියලා මේ වගේ ඉවෙන්ට් ඕගනයිස් කරනවද නිතර? මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ කරන්නේ? ඉතින් තව දුරට අපි ඕගනයිස් කරනවා. කොහොමද මාසෙකට එකක් හෝ දෙකක් කරනවා. ඔව්. ඉස්සරහටත් ඔයගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවානේ. සම්බන්ධ වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. Thank you very much. Thank you. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් travelling කරන කෙනෙක් නම් Travel Mania page එක ගැන අනිවාර්යෙන්ම දන්න කියන්න දෙයක් නැහැ. ඉතින් මාර friendly. ඇත්තටම අපි මම ෆස්ට් ටයිම් තමයි එහෙම සම්බන්ධ වුණේ. මම ලොකු crew එකක් එක ගිහිල්ලාම නැහැ ඇත්තටම. ඒ වුණාට ඉතින් මාර විදියට හැමෝ ගැනම බල මාර විදියට ඒ ගමන enjoy කරලා
අපි කවුරුත් එක වගේ ඉතින් එකට යන ගමනක් මේක ඉතින් ඔයාලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තටම මාර රීසනබල් ප්‍රයිස් තියෙන මේගොල්ලන්ගේ අනිත් අය වගේ නෙමෙයි. ඉතින් ඇත්තටම ඔයාලට වෙන අයත් එක දවස් 2කට 3කට ගෙවන ලොකු ගණන් වලට වඩා මේගොල්ලෝ දවස් 2කට මහා හරිම සුළු මුදලක් තමයි අය කරන්නේ. ඉතින් එන්ජොයි එක තමයි මේගොල්ලෝ බලන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මම හයිලි රෙකමන්ඩ් කරනවා ඔයාලත් සම්බන්ධ වෙන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි එනකොට මෙන්න මේ වගේ පොයින්ට් එකක් හම්බ වෙනවා. මෙතනින් පාර දෙකට බෙදෙනවා. වම් පැත්තට සහ දකුණු පැත්තට. කියලා අපි යන්න ඕන දකුණු පැත්තට. පාර මේ උඩ පාර තමයි යන්න ඕන. ඒකත් මාරම වයිබ් එකක් තියෙන මහරකුව. හරිම ලස්සනයි බලන්නකෝ. අපි දැන් ආසන්නට ඇවිල්ලා තියෙන ටිකට් කවුන්ට් එකට. අපිට තව කිලෝමීටරයක් එකමාරක් වගේ තමයි තියෙන්නේ. එලිවේෂන් එක 2004ක් තමයි දැන් තියෙන්නේ. කියන්නේ අපි 2125න් 2004ට එනකන් අපි සෑහෙන දුරකට ඇවිල්ලා. ඉතින් බාන තනිකරම මීදුමෙන් වැහිලා තියෙන්නේ මුළු පරිසරයම. ටිකට් කවුන්ටර් එකට එන්ටර් වෙන්න තමයි හදන්නේ. ටිකට් කවුන්ටර් එකෙන් පස්සේ අපි තව කිලෝමීටර් 5.4ක් යන්න ඕනේ හෝර්ටන් තැන්න දිගේ කැම්පින් සයිට් එකට. ඉතින් ඒ අතරතුර අපිට ලෙපර්ඩ්ස්ලා බලා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා දිගටම රැඳිලා ඉන්න. මං අද අපි හෝර්ටන් තැන්නේ කැම්පින් කරනවා. ඒ නිසා මං හෝර්ටන් තැන්නේ වෙනම වීඩියෝ එකක් ඔයාලට ගේනවා. ඒ නිසා ඊළඟ වීඩියෝ එකෙන් සම්බන්ධ වෙන්න. මේ වීඩියෝ එක මම තව දික් වෙන නිසා අපි මෙතන පෙකෝට්‍රේල් ස්ටේජ් 10 එක ඉවර වෙන තැනින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න දැන් අපි පෙකෝට්‍රේල් එකේ ස්ටේජ් 10 එකේ දෙවෙනි අදියර අපි මෙතනින් ආරම්භ කරනවා. එතකොට අපි පළවෙනි අදියර විදියට ඩයග්‍රෑම් ඉඳලා මෙන්න මේ ටිකට් කවුන්ටර් එක හෝර්ටන් ප්ලේන්ස් වලට ඇතුළු වෙන ටිකට් කවුන්ටර් එක වෙතට එන ගමන තමයි පළවෙනි අදියර කිලෝමීටර් 9.4ක් විතර තිබ්බා. දැන් දෙවෙනි අදියර විතර අපි 5.3 ආපහු අපි යන්න ඕන. හැබැයි මේක නම් එච්චර ලොකු අනතියක් නැහැ. තැන්න තමයි තියෙන්නේ. දැන් අපිට ඉතින් අර හෝර්ටන් තැන්නේ තියෙන දේශගුණික ලක්ෂණ වෘක්ෂලතාවල ලක්ෂණ දැක ගන්න පුළුවන්. කුරුශාක, වලාකුළු ශාක වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳලා අපි හෝර්ටන් තැන්නේ රක්ෂිතය තුල තමයි අපි ගමන් කරන්නේ. තාම අපි මේ කැලේ ටිකකින් තැන්නට වැටුන්නේ නැහැ. අපි කැලේ පාරේ තමයි ගමන් කරන්නේ. තව කිලෝමීටරයක් විතර ගියන් පස්සේ අපි තැන්නට අවතීර්ණ වෙනවා. ඉතින් බලන්න පුදුම ලස්සනයි. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපිට ඈතින් ගේට් එක පේනවා. දැන් අපි හෝර්ටන් ප්ලේන්ස් වල එන්ට්‍රන්ස් එකම දැන් ආවා. ඉතින් ඔන්න අපි මේන් රෝඩ් එකට ආවා. ඉතින් මං හිතනවා වාට ලස්සන බ්ලොග් එකක් දකින්න හම්බ වෙන්න ඇති කියලා. ඉතින් thank you මගේ බ්ලොග් එක නරඹුවට මෙච්චර රැඳිලා හිටියට. ඉතින් මාව තවමත් subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. bell icon click කරලා මාව subscribe කරන්න. ඊට පස්සේ ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පල්හා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් නැවත ආපහු මගේ ඊළඟ vlog එකකින් සම්බන්ධ වෙන්න. මොකද අද අපි මේකේ කඳවුරු බඳිනවා.
ඉතින් හෝටන් තැන්නේ කඳුරු බැදීමත් හරිම විශේෂයි. ආවට ගියාට හැමෝටම කරන්න බැරි දෙයක්. ඉතින් අපි හෝටන් ප්ලේන්ස් වල අද කඳුරු බඳින බ්ලොග් එක මම ඊළඟට ඔයාලට ගෙනෙනවා. ඉතින් ඒ බ්ලොග් එකත් එක්කත් සම්බන්ධ වෙන්න. එතකන් ඔයාලට සුබ දවසක්.